සුබෝදෑසනක් කල්වාරි පුදුබිමටයි අපි යන්නේ. ගිහිල්ලා බලමු කොහොමද කියලා. මේ කල්වාරිට යන පාර හරිම ලස්සන තැනක් තමයි. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. බොහෝ දෙනෙක් යනවා මේ නරඹන්න. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා කොහොමද කියලා. මේ කාර්මික පාසල තියෙන්නේ. මෙන්න යාළුවනේ පොකුණක් තියෙනවා. හරි ලස්සන ප්ලේස් එකක්. මේකින්න ලොකු මාළු ඉන්නවා. මෙයාගේ නම කියාගෙන යන්න බලන්න. කවුද කියලා. හරි ලස්සන තැනක් මේක. මේකේ ලොකු මාළු ඉන්නවා. මේකේ ළමයි අල්ලන මාළුන්ව. අල්ලලා ඒගොල්ලන්ගේ ආහාරයට තමයි ගන්නෙ. දියකාවෙකුත් ඉන්නවා. හරි අපි ගිහිල්ලා බලමු එහෙනම් ඉස්සරහට. හරි යාළුවනේ කල්වාරියට ප්‍රවේශ වෙන ස්ථානයයි මේ. මට පේන ඇති ජාතික කල්වාරි පුදබිම වග්ගොන. එන්න ගොල්ලොත් බලන්න. හරි අපි ගිහින් බලමු. මුලින්ම තියෙනවා පානීය ජලය. වතුර ටික බීලම යමු. ඉතින් තමයි පටන් ගන්නෙ. මල්ලු යන්නේ. කල්වාරි පුදබිම. මෙන්න පළවෙනි ස්ථානය ජේසුතුමන් මරණයට තීන්දුව කිරීම තමයි මේ ස්ථානයෙන් හඳුන්වන්නේ. අපි බලමු දෙවෙනි ස්ථානය. මෙන්න යාළුවනේ දෙවෙනි ස්ථානය. කරපිට කුරුසය තබන අවස්ථාවක් මේක. හරි ලස්සන තැනක්. නොදන්න අය ගොඩාක් දෙනෙක් ඇති ඇවිත් බලන්න. මේ තියෙන යාළුවනේ තුන්වෙනි ස්ථානය. ජේසුතුමන් පළවෙනි වරට වැටෙන අවස්ථාවක් තමයි මේ. ඉතින් හතරවෙනි ස්ථානය සිය මෑණියන් හමු වීම. සිනගත් ඇවිත් ඉන්නවා ටිකක්. පස්වෙනි ස්ථානය. මෙන්න යාළුවනේ හයවෙනි ස්ථානය. මුහුණ පිස දෙමීම. හයවෙනි ස්ථානය. හරි ලස්සන තැනක් තමයි. එන්න ආපු නැති කට්ටියත් බලා ගන්න. හරි ලස්සනයි. මේ සිරිපාදියන් වගේ තමයි ඉතින් දෙපැත්තේ කැලේ තියෙන්නේ. හරි ලස්සන තැනක්. එන්න බලන්න. මේ ජේසුතුමාව දෙවෙනි පාරට වැටෙන අවස්ථාවක්. මම ඉස්සෙල්ලා පෙන්නන ඕගොල්ලන් පළවෙනි පාර වැටෙන අවස්ථාවක්. මේ දෙවෙනි වර වැටෙන අවස්ථාවක්. මේ අටවෙනි ස්ථානය. නවවෙනි ස්ථානය. තුන්වෙනි වර වැටීම තමයි මේ තියෙන්නේ. සඳහන් වෙලා. අපි බලමු 10 වෙනි ස්ථානය බලමු. 10 වෙනි ස්ථානය. 11 වෙනි ස්ථානය. ඉස්සල්ලා දැක්කේ කුරුසෙට ගහලා තියෙනවා.
මේ 13 ස්ථානය ඉතින් බලා ගන්න. අනේ අපි 14 වෙනි ස්ථානයට අපි එන්නේ. ගල්ලෙනී තැන්පත් කරලා තියෙන ආකාරය ජේසුතුමාව ආරක්ෂා කරන කෙනෙක් සිටිනවා. මම නම් දන්නේ නැහැ. මේවා දන්න කෙනෙක් ඉන්නනම් මේවායේ තේරුම කියලා දෙන්න අපිට ආසයි දැනගන්න. කමෙන්ට් එකකින් කියන්න මේක තමයි කියලා. එහෙනම් ඔයගොල්ලන්ට ජය වේවා. තව එකක් තියෙන එකත් බලමු ගිහිල්ලා. අපි බලමු අවසාන අවස්ථාවටයි දැන් ළඟා වෙන්නේ. ජේසුතුමා විජයග්‍රහයි උත්ථානය ලබන ස්ථානය මේ. ඒ කියන්නේ ජේසුතුමා නැවත නැගිටීමක් සිදු වෙනවා. ඉතින් මේ ගැන ඔයගොල්ලෝ දන්න කෙනෙක් ඉන්නවනම් අපිටත් කියලා දෙන්න. මම දන්න දෙයින් තමයි ඔයගොල්ලන්ට මේ කියලා දෙන්නේ. එහෙනම් ඔයගොල්ලන්ට ජය වේවා. මගේ channel එකටත් සහයෝගයක් දෙන්න. කමෙන්ට් එකක් දාලා ෂෙයා කරලා ලයික් එකක් එහෙම දාන්න. මේක කොහොමද වෙන්නේ, කොහොමද මගේ අඩුපාඩු තියෙනවා කියලා දෙන්න. එහෙනම් ඔයගොල්ලන්ට ජය වේවා. බුදු සරණයි, ජේසු පීඨයි. ආයි නැවත එකකින් හමු වෙමු.